Hello everyone, welcome back to my channel. Today we are going to learn about have and has. අද අපි කතා කරන්න යන්නේ have සහ has කියන මෙන්න මේ words දෙක ගැන. සමහර අයට සමහර වෙලාවට පැටලෙන words දෙකක්. ඉතින් අද අපි ඒ ගැන හරියටම කතා කරමු. ඉස්සෙල්ලාම මට කියන්න මේ have has කියන words දෙක ඇයි අපි භාවිතා කරන්නේ? We use have has show possession to show something belongs to you. ඒ කියන්නේ කාගේ හරි හිමිකමක් කාට හරි තියෙන අයිතියක්. ඒ කියන්නේ ඔයාට තියෙන අයිතියක් ගැන කියන්න තමයි අපි මෙන්න මේ have has දෙක භාවිතා කරන්නේ. ඉතින් බලන්න මෙන්න මේ have has හරියටම කොහොමද subject pronouns එක යෙදෙන්නේ කියලා. දැන් ඔයාලට subject pronouns ගැන ගැටලුවක් තියෙනවා නම් ඒ ගැන මම වීඩියෝ එකක් කරා කලින් අනිවාර්යයෙන්ම ඒක ගිහින් බලන්න. මම පහලින් link එක දාලා තියන්නම්. හරි අපි දැන් යමු lesson එකට. හරි හැමෝම අවධානයෙන් බලන්න බෝඩ් එක දිහා. මම මෙතන ලියලා තියෙනවා subject pronouns ටික මේ I, he, she, it, you, we, they. එතකොට අපි බලමු මෙන්න මේ pronouns එක කොහොමද have has යෙදෙන්නේ කියලා. පළවෙනි එක තමයි I. I කියන්නේ මම. එතකොට මම කියන pronoun එක යෙදෙන්නේ have. ඊළඟට he. he කියන්නේ ඔහුනේ. ඔහු කිව්වහම පිරිමි දරුවෙක් වේවා, වැඩිහිටි පිරිමි කෙනෙක් වේවා අපිට ඔහු කියලා කියන්න පුළුවන්. එතකොට he has. ඊළඟට තමයි she කියන්නේ ඇය. එතකොට දැරියක් හෝ වේවා කාන්තාවක් හෝ වේවා අපි කියනවා she ඇය. එතකොට she has. ඊළඟට it. මෙන්න මේ it කියන word එක අපිට පාවිච්චි කරන්න පුළුවන් ස්ථානයක් ගැන කියන්න, සතෙක් ගැන කියන්න, මොනවා හරි දෙයක් ගැන කියන්න. එතකොට it has. ඊළඟට you කියන්නේ ඔයා. එතකොට you have. ඊළඟට we කියන්නේ අපි. මමත් එක්ක තව එක්කෙනෙක් හෝ කිහිප දෙනෙක්. එතකොට we. අපි කියනවා we have. ඊළඟට they කියන්නේ තව පිරිසක්. එතකොට යාලට own කියලානේ අපි කියන්නේ. they have. අන්න ඔය විදිහට තමයි මෙන්න මේ have has යෙදෙන්නේ. ඒ කියන්නේ I have, he has, she has, it has, you have, we have, they have. අන්න ඔය විදිහට. ඒ වගේම බලන්න මම මෙතන sentences දෙකක් ලියලා තියෙනවා. මෙතන ඉන්නේ හාවෙක්, rabbit කෙනෙක්. ඒ හාව ගාව තියෙන carrot අලයක්. එතකොට මම මෙතන ලියලා තියෙනවා it has a carrot. අයි මම මේ it කියන එක භාවිතා කරේ. මම කිව්වා සතෙකුට, දෙයකට, ස්ථානයකට අපිට it භාවිතා කරන්න පුළුවන් කියලා. එතකොට මේ හාව ගාව තියෙනවා carrot අලයක්. අපි කියනවා it has a carrot. හාව ගාව carrot අලයක් තියෙනවා. අනේ එතකොට rabbit has a carrot කියන්නත් පුළුවන් අපිට. it has a carrot කියලා කියන්නත් පුළුවන්. ඊළඟට තමයි මෙතන ඉන්න girls දෙන්නේ. ගෑනු ළමයි දෙන්නේ. එතකොට අපි කියනවා she has an apple. ඔහොම කියන්න පුළුවන්ද අපිට? බෑ. ඇයි එහෙම කියන්න බැරි? මෙතන එක්කෙනෙක්ට වඩා දෙන්නෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම they. ඇයි අපිට we කියන්න බැරි? මම නැහැනේ. මම නැතුව අපිට we කියන්න බැහැනේ. අපි කියන්නේ මමත් එක්කනේ නේද? එහෙනම් අපි මෙතනට දාන්න ඕනේ they. එහෙනම් they have an apple. ඔවුන් ගාව apple ගෙඩියක් තියෙනවා. දැන් ඔයාලට මේ කියලා දීපු ටික තේරුණාද? Okay, let's move on to some more examples. All of you look at the board. First one, the girl blank long hair. The girl blank long hair. Girl කියන්නේ කාන්තාවක්නේ නේද? එතකොට ගැහණු කෙනෙක්නේ. එතකොට අපි දාන pronoun එක මොකක්ද? she. she නම් මෙතනට එන්නේ haveද hasද? මෙතනට එන්නේ has. she has කියලානේ අපි දාන්නේ. එහෙනම් the girl has. The girl has long hair. ගැණු ළමයාට තියෙනවා දිග කොණ්ඩයක්. අන්න අපි එයාගේ ගාව තියෙන දෙයක් ගැන කිව්වා. ගැණු ළමයාට තියෙනවා දිග කොණ්ඩයක්. The girl has long hair. ඊළඟ word එක බලන්න. The boys blank toys. The boys blank toys. boys කියන්නේ කොල්ලෝ. එතකොට පිරිමි ළමයි. එක්කෙනෙක් නෙමෙයි මෙතන ඉන්නේ දෙන්නෙක් හෝ ඊට වැඩි පිරිසක්. boys කියන්නේ එකනේ. එහෙනම් අපිට මෙතනට මොකක්ද දාන්න පුළුවන්? මෙතනට අපිට දාන්න මෙතන has ද දාන්න ඕනේ. අපි දැන් boy කියන්නේ he නම් අපි දාන්නේ has. නැහැ. ඇයි අපි මෙතනට has දාන්නේ නැත්තේ? boys කියන්නේ own කියන අදහස. මම ඉස්සෙල්ලත් කිව්වා එක්කෙනෙක්ට වඩා වැඩි නම් අපි කියන්නේ own කියලානේ. එහෙනම් own. they කියන එකත් එක්ක මොකක්ද have ද has දෙන්නේ? යෙදෙන්නේ have. එහෙනම් the boys have toys. ඊළඟ word එක sentence එක බලන්න. I blank a girlfriend. I blank a girlfriend.
his මට ඒ කියන්නේ his තැන girlfriend කියලානේ තියෙන්නේ. එතකොට I කියන එකනත් එක්ක දෙන්නේ have. එතකොට I have a girlfriend කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට තමයි the dog කියන්නේ the dog blank a bone. එතකොට the dog කියන්නේ අපි දාන්න පුළුවන් it කියන අදහස නේද? මම කියන්නේ සතෙකුට අපිට it කියලා කියන්න පුළුවන්. ඌ කියන අදහස කියලා. එතකොට the dog has the have ද මෙතනට එන්නේ. has. The dog කියන්නේ it has නම් the dog has a bone. The dog has a bone. ඊළඟට my mother and I blank a car. මගේ අම්මා සහ මම මෙතන blank එකක් තියෙනවා a car. එතකොට මෙතනට එන්නේ මොන pronoun එකද? මම සහ අම්මා දෙන්නම ඉන්නවනම් අපි. මම කිව්වා නේද මමත් එක්ක තව කවුරු හරි ඉන්නවනම් අපි කියලා. එහෙනම් weත් එක්ක දෙන්නේ මොකක්ද? have ද has ද? have. එහෙනම් අපිට මෙතන දාන්න පුළුවන් my mother and I have a car. Okay, දැන් මං හිතනවා අද මම කියලා දුන්න ලෙසන් එක තේරෙන්නේ නැති කියලා. ඉංග්‍රීසි ග්‍රැමර් වලට මේ have has කියන දේ අනිවාර්යයෙන්ම ඕන දෙයක්. ඒක හින්දා පටල ගන්න නැතුව හරියටම කොහොමද මේ have has දාන්නේ කියලා දැන් ඔළුවේ තියාගන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාලා අහන්න අමතක කරන්න එපා. So, I hope you guys have a good understanding of when and how to use them. Thank you for watching and I'll see you guys in the next time. Bye bye.